goes! It's off the ground! That's 50! What an innings from the Sri Lankan captain! One of the best you'll ever see! පල්ලෙකැලේ යනු ග්ලේන් මැක්ස්වෙල්ගේ සිංහදේශයේ බලකොටුව බව නොරහසක්ය. එසේම තිලකරත්න දිල්ෂාන් යනු පිතිකරුවෙකු ලෙස 48ක් වැනි ඉහළ 20 පිතිකරණ සාමාන්‍යයක් රඳවාගෙන සිටි. පල්ලෙකැලේ පිටියේ පත්තියම් වූ කෙරුමෙක්ය. එකල තිලකරත්න දිල්ෂාන් යන නාමය ලෝපුරා විචාරකයින් හැඳින්වූයේ පල්ලෙකැලේ රජු ලෙසය. මන්ද ඒ තරම් වීරක්‍රියා ඔහු ඒ භූමි ප්‍රමාණයේදී පෙන්වා ඇත. මීට වසර කිහිපයකට පසු පල්ලෙකැලේ රජුගේ පාළුව මකන්නට අද වන විට පල්ලෙකැලේ හොල්මන් කරන සිංහ සෙයියාවෙන් වැජබෙන්නට ඔටුනු පැලැන්දු මාරාන්තික ප්‍රහාරකේ ලක ලෑස්ති වී ඇත්තේය. ඒ අන් කවරෙකු නොව දවසේ කතානායකයා වෙන දසුන් ශානකයන්ය. ජයග්‍රහණයන් 100ක් ලබා සැමරු ජයග්‍රහණයන් වලට වඩා ජයග්‍රහණය පෙනී ඇති තරඟ පරාජයේ අඳුරු සෙවණැලි වලින් වසා දමා කැංගරු හිත් කීතු කර දමන්නට සිංහයන් එදා සිට තවමත් රුසියෝය. දිනය 2022 ජූනි මස 11 වෙනිදාය. පසුදා විවේකී ඉරුදින විවේකීව සිටීමේ අරමුණෙන් සෙනසුරාදා සන්ධ්‍යාව වන විට පල්ලෙකැලේ ක්‍රීඩාංගණය පිරී ඉතිරි යන්නේ කලක පටන් ක්‍රිකට් තරගයක අසිරිය විඳ ගැනීමට බැරි වූ ක්‍රිකට් ඉත්තෑවන්ගේ රෝග සුවපත් කර ගැනීමටය. ඒ වන විට මාගේ මාතෘභූමියේ වැසියන් නහුතෙටම මානසිකව වැටී තිබුණේය. දිනෙන් දින සොහොන් බිමකට අරාදින රටක පරාජිතයන් ලෙස ලෝකයක් ඉදිරියේ හංවඩු ගහන රටක මගේ වැසියන්ට ජයග්‍රහණය පිපාසයක් වී තිබුණේය. එවන් වැසියන්ට මොහොතකට හෝ මානසික සුවයක් විඳ ගැනීමට ක්‍රිකට් දිව ඔසුවක් විය. ඒ නිසා එදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණය වටා මගේ ජනතාව රෝද බැඳ ගත්තේ ඒ වන විට අපි 20 තරගාවලිය පරාජය වී ඇති බවත් අමතක කරමින්ය. හරියට ලෝක කුසලානයක අවසන් තරගයක් අද පල්ලෙකැලේ තිබේදැයි මට සිතුනේය. ඒ තරම් ජනගගක් පල්ලෙකැලේ ක්‍රීඩාංගණය ආක්‍රමණය කළ සිටියේය. කාසියේ වාසියගත් කැංගරුවන් ප්‍රථමයෙන් පිත්ත අතට ගන්නේ ග්ලේන් මැක්ස්වෙල් නම් ශ්‍රී ලාංකිකයන්ගේ පල්ලෙකැලේ හතුරාගේ ප්‍රහාරයක් අදත් දියත් වේදෝ යන භයානක භීතිය ලාංකික ප්‍රේක්ෂක සිත් තුළ කිදා බස්සමිනි. කෙසේ හෝ ශ්‍රී ලාංකේය දඟපන්දු තරුව හසරංගයන්ගේ ජයග්‍රාහී හසරැල් මැද බිහිසුණු මැක්ස්වෙල්ගේ ඉනිම අවසන් වන්නේය. එසේම හසරංගගේ සහායක මැජික්කාරයා වූ මහේෂ් තීක්ෂණගේ අද්භූත පන්දුවලින් කැංගරුවන් අසරණ වෙන්නේ අජන්ත මෙන්ඩිස් යන සුපිරි දඟපන්දු යවන්නාගේ මතකයන් විරාජමාන කරන තීක්ෂණ හට කඩුළු දෙකක් දවා ගැනීමට කැංගරු ඉනීමේ ඉඩ කඩ ලැබෙමිනි. කෙසේ හෝ ගුටි බැටදුන් කැංගරුවන් පන්දුවාර 20 අවසානයේ සිය ලකුණු පුවරුව 176ක ප්‍රබල තැනකට ගෙන ගියේය. විටකමය සිංහපෝතකයින්ට සිහිනයක් බඳු වන්නේ පෙර තරඟ ද්විත්වයේම ලකුණු 120ක් ලබා ගන්නට බැරි වූ පරාජිතයන් ලෙස සිටි සිංහයන් හට ලැබුණු ඉලක්කය මෙය වන බැවිනි. එහි අසීරු බව පෙන්වමින් දවසින් දවස දෙන අවස්ථාවලට පයින් ගසනා ගුණතිලකයන් මුළු ලකුණු සංඛ්‍යාව 25ක් වතිවියදී පිටියෙන් ඉවත් වී යන්නේ නැවත වරක් සුපුරුදු පරිදි සියල්ලෝම අමාරුවේ දමමිනි. එසේම හේසල්වුඩ් වන එරට ප්‍රබලයා තරඟාවලිය පුරාම සිංහයන්ගේ බීතිකාවක් විය. ප්‍රතිප්‍රහාර දියත් කරමින් පැතුම් නිස්සංක නම් තම සුපුරුදු සගයා කඩුල්ලේ රඳවාගෙන ලකුණු රැස් කළ චරිත් අසලංක අවාසනාවන්ත ලෙස ලකුණු 26කට පිටියෙන් ඉවත් කරන්නට මාර්ක් ස්ටොනික් සමත් වන්නේය. එසේම ආරම්භයේ සිට කඩුල්ලේ පැලවෙමින් පැත්තක් අරක්ගෙන සිටි වර්තමානයේ ශ්‍රී ලංකාව සතු හොඳම පිතිකරුවා වූ පැතුම් නිස්සංක
සිය සහෝදරයා නැසී ගිය ස්ටොනික්ගේ අතින්ම තමාද අවාසනාවන්ත ලෙස නැසී යන්නේ ලක් අම්මා දැඩි ප්‍රශ්නයකට බාර කරමින්ය. අනතුරුව ක්‍රීඩා පිටිය වටා අස්සක් මුල්ලක් නෑර ප්‍රේක්ෂක ජනගංගාවේ ආදරය මැද ඉනින් තරන්නට ආබානුක රාජපක්ෂ ලකුණු 17ක් ලබා සිටියදී පිටිය හැර ක්‍රීඩා පිටියට පියමනින්නේ ලක් අම්මාගේ ජයග්‍රාහී සිහිනය බොද කරමිනි. ඉන්පසු තරගයේ වීරයා පිටියේ වගකීම බාරගත්තේය. නමුදු තරගයේ අවසානය වන තුරු මේ පැමිණියේ අපගේ තරගයේ වීරයා බව අපට අමතක විය. මන්ද එය එසේ මෙසේ ඉනිමක් නොව සියල්ලන් පුදුම කළ පුදුමාකාර ඉනිමක්ය. ශානක සිය පළමු පන්දු 12 තුළ රැස් කරගන්නේ ලකුණු 6ක් පමණි. එසේ තිබියදී විටක ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්සූයේ පරාජයයේ ලේබලය වැදුණු ලකුණු පුවරුවක් ලෙසයි. අවසන් පන්දුවාර 3 තුළ ජයග්‍රහණය සඳහා සිංහ පෝතකයන්ට ලකුණු 59ක් රැස් කරගත යුතු විය. එක් පසකින් චාමික කරුණාරත්නය අනෙක් අන්තයේ පන්දු 12ක් විනාශ කරමින් ලකුණු 6ක් රැස් කරගෙන සිටි නායක දසුන්ය. පන්දු යවන්නේ පන්දුවාර 3ක් නිලකුණු පන්දුවාරයක්ද සමග යවමින් ලකුණු 3කට කඩුළු 2ක් දවාගෙන සිටි කැංගරුවන්ගේ හොඳම දඩයන්කාරයා වූ ජෝස් හේසල්වුඩ්ය. එක් ලකුණකින් නායකයාට අන්තය මාරු කර දුන් චාමිකට ඊළඟ පන්දුවේ අපූරු දසුනක් දසුන්ගේ පිත්තෙන් දිස්විය. ඒ දර්ශනීය ලකුණු 6ක්ය. ඔවුන්ගේ හොඳම පන්දු යවන්නාට දර්ශනීය 6කින් දසුන් සංග්‍රහ කළේය. පරාජයයේ වේදනාව අත්විඳිමින් සිටි ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වියරු වැටුණු පුදුමාකාර උද්‍යෝගයකින් නැවතත් අවදි වී පිටිය දෙවනත් කරේය. මෙතෙක් වේලා නිදා සිටි දසුන් ශානක නම් සිංහයා අවදි කරන්නට තරම් එකී පහර බල සම්පන්න විය. ඉන්පසු 3 වෙනි පන්දුවටත් 6 පහරකින් සංග්‍රහ කළ දසුන් නිදා සිටි සිංහයා අවදි වූ බවට රතු එළියක් ප්‍රතිවාදී කැංගරුවන්ට ලබා දීමට සමත් විය. එතනින් අහවර නැත. ඉන්පසු පන්දු දෙකටම 4 පහරවල් ද්විත්වයකින් සංග්‍රහ කළ දසුන් චාමික සමග එක්ව ඔවුන්ගේ හොඳම පන්දු යවන්නා අල්ලාගෙන හොඳටම බැට දෙමින් ලකුණු 22ක් රැස් කරගන්නේය. එතැන් පටන් යක්ෂාවේශයෙන් පල්ලි කැලේ මායිම් අරක්ගත් දසුන් ශානක නම් භයානක මාරයා සමග එක් වූ චාමික ඉන්පසු පන්දු යවන්නට පැමිණි ජේ රිචඩ්සන් හට උන් හිටි තැන් අමතක කරමින් ලකුණු 18ක් උදුරා ගන්නට සමත් විය. අවසන් පන්දුවාරයට ජයග්‍රහණය සඳහා ලකුණු 19ක් අවශ්‍ය විය. ලෙහෙසි නැත. මේ වත්මන් ලෝක ශූරයන්ය. ඔවුන් ලංකාවට එන්නේ පුරා දෙමසක් පැවති අසල්වැසි ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ලීගයේ ක්‍රීඩා කරමින්ය. කෙසේ නමුත් අවසන් පන්දුවාරය වෙන විට ලෝකශූර කැංගරුවන් පිච්චියකටවත් මායිම් නොකරන තැනකට ශානකගේ ප්‍රතිප්‍රහාරය ප්‍රබල විය. එවිට ලෝකශූර කැංගරුවන් කොතරම් පීඩනයකින් පෙළුණාද යන්නට හොඳම සාක්ෂිය 20 වෙනි පන්දුවාරයේ කේන් රිචඩ්සන් යොමු කළ පළමු පන්දු ද්විත්වයම විනිසුරු විසින් වයිට් පන්දු ලෙස සනිටුහන් කරනු ලබන්නේය. අනතුරුව අවසන් පන්දුවාරයේ නිල පළමු පන්දු ද්විත්වයට එක ලකුණ බැගින් ලබාගත් සිංහ පෝතකයන්ට අවසන් පන්දු 4ට ජයග්‍රහණය සඳහා ලකුණු 15ක් අවශ්‍ය විය. පල්ලෙ කැලේ මාරයා වූ දසුන් ශානක කේන් හට ක්‍රියාත්මක වූයේ පිට 4 පහරවල් ද්විත්වයක් රැස් කර ගනිමින් සතුට සොයා පැමිණි ප්‍රේක්ෂක ජනගඟ සතුටු සාගරයේ ගිල්වමින්ය. අවසන් පන්දු දෙකට ලකුණු 7ක අඩුවක් ඇත. මෙකී මාරාන්තික ප්‍රහාරයෙන් කැංගරුවන් බියවැද්දු මේ මාරාන්තික අවතාරයේ බිහිසුණු බව තදින්ම පෙනෙන්නට එකී ඉලක්කය සම්පූර්ණ කරගත යුතු විය. නැවතත් රිචඩ්සන්ට එරෙහිව ක්‍රියාත්මක වූ දසුන් ශානක සුවහසක් ලාංකික ජනතාවට විජයග්‍රහණයක පහස දායාද කරමින් වූ අලංකාර 6 පහරක් ඔහුගේ පිත්තට ඇතුළත් විය. තනිකරම මගුල් සක්වලක්ය.
මගේ ජනතාව ජයග්‍රහණය කර හමාරය. සැබෑ ජයග්‍රහණයට තවත් එක ලකුණක් අවැසි මුත් තරගය ප්‍රේක්ෂක හදවත් දිනා අවසන්ය. අවසන් පන්දුවට වයිට් පන්දුවකින් ජයග්‍රහණය පිරිනැමූ කේන් මගේ මාතාවට අමරණීය ජයග්‍රහණයක් ලබා දුන්හ. දසුන් ශානක නම් පල්ලෙ කැලේ මාරයාගේ බිහිසුණු අත්දැකීම පුරා පන්දු 25ක් වටා ගෙතුණු අතර නොදැවී ලකුණු 54කින් ඔහුගේ කතාව නිමා කරන්නේ පරාජය පෙනී පෙනී කඳුලින් තෙත් වූ දෑස්වලට සතුටු කඳුළු පොම්ප කරමින්ය. මෙය විටක ශානක හට ලැබිය යුතු ඉනිමක්ය. පෞද්ගලිකව ඔහුටත් මෙවන් ජයග්‍රාහී ඉනිමක පිපාසයෙන් පෙළුණේය. එසේම කලකට පෙර පින් කැප්ටන් නමින් ඔහුව හංවඩු ගැසූ ඇත්තන්ටද සැබවින්ම ඔහු පින් කැප්ටන්ය. දවසින් දවස අමු සොහොනක් වෙන අපේ ජීවිත මොහොතකට සුවපත් කරන්නට දසුන් ශානක නම් නායකයා සමත් විය. ඔහුට ඒ පිනම ඇත. මා ක්‍රිකට් තරඟ අසීමිතව බලන්නට ඇත. මන්ද මාමෙන්ම මෙරට බොහෝ වැසියන්ගේ ලේවල එය කකියන උනක්ය. එකී උන පරම්පරාවෙන් පරම්පරාවට ආවේ උත්පත්තියෙන්මය. එකී උන සන්නිපාතයේ පංගුකරුවෙකු වූ මාහට නැරඹූ තරඟවලින් අමතක නොවන තරඟ ඇත්තේ තරඟ 14ක්ය.